මේක බොන්න. මේ රතු බාස නම් මාර කුප්පෙනිය. ඌ හරියන්නේ නැහැ බං මම තව ටික දවසක් බලන්න වෙනතරක් කරව කෝකට ගියොත් ගා. පඩෝනේ. නෑ මේක අර බෝතලක් දෙන්නේ. නෑ මට තියෙනවා 1000ක් දෙන්න ඔකට වෙන්නේ. ඔය කොමිත් සපුමලෝ කොණ්ඩේ නැද්ද බං තාම ආවේ මේ තනේ මන්ද රතු බාසගේ මල්ලිද මන්ද සපුමල් පිටක් කන්න ඕනේ මෙතන වැඩ එතකොට අතන 4යි 4යි හෙට ජින්දාස් මුදාලිගේ වැඩේ. එතකොට එතනට දාන්න ඕන 6 දෙනෙක්. මුන් දෙන්නවා හෙට මෙතනට දානවා. එතකොට මෙතන වැඩේ බ්‍රේක් කරනවා. මේක තව දවස් දෙක තුනක් ඇතුළත ප්‍රශ්නයක් නැහැ. මට කොහොම හරි මේ මම ෂේප් කරගන්න පුළුවන්. කලුවේ යකෝ බලපල්ලා ඉතින් මම මුන්ට පඩි ගෙවනවා පඩි ගෙවනවා මුන් මෙතන බුදි ඈ මොකද කල්ුවේ මේ කරන්නේ මුන් ඈ මේක ඊයර අනිවාර්යයෙන්ම ගහව ජොයින් ඈ බත් කියන්නේ මම බියර් එකක් විතරයි ගෙවි. ඔය මං කිව්වේ ඉතින් මං කිව්වේ මම දන්නේ මං ගෙවි බියර් එක. තොපිට මම පොලියට සල්ලි අරන් දෙනවා පඩි ගෙවන්න මම මොකක් මේ වැඩ පිළිවෙල එන්නේ නැහැ මෙතන වැඩ කරන්නේ නැහැ මේකව හෙට දාපන් ජිනදාස් මුදලාලි කර මොකද බේස්බෝල් කපන්න දාපන් මේක නැත්තම් මේක ජීවිතේට හැදෙන එකෙක් නෙමෙයි ඒකයි වැඩේ මේක ජොයින්ට් ගහන්නයි මුන් සල්ලි පොලියට ගන්නවා පඩි ගන්නවා මොකද්ද මේ කරන්නේ ඈ කලුවා ඔබ මෙතන වැඩ ටික ඔක්කොම බලාගෙන කරපන් හරිද මං හෙට එන්නේ නැහැ මේ හරියේ මට හෙට පොඩි වැඩක් තියෙනවා මං උදේ මේ වැඩේට යනවා ඔබ මේ වැඩ ටික කරගෙන කරපන් මං ඇඩ්වාන්ස් සල්ලි ඔක්කොම පොට දීලා යන්නම් ඔබ පල්ලයකෝ මේ නැගිටපන් යකෝ මුන්ට නේ මම පඩි ගෙවන්නේ මුන් මෙතන බුදි ඈ රතු අයියේ අනේ රතු අයියාවද අම්බේ මම මේ දෙයියන්ටත් කන්න ලව් කර හිටියේ අපිට වැඩ ටිකක් හම්බෙන්න කියලා කොහෙද ඉතින් රතු අයියා දෙයියෝ එක්ක කතා කරන්න ආව විතරයි රතු අයියා කඩා පැන්නනේ වැඩේ ආයි මුලින් ඉඳලා ගන්න වෙනවා මොකද කරන්නේ ඔයාට තේරෙන්නේ නැහනේ ඔයාට අපි මෙච්චර කරලත් ඔයා ඉඳගෙන කරන්නේ බයින් එක වැරදියට තේරුම් ගන්න ඔන්න ඕක තමයි අපිට වෙන්නේ. ඒ ඉතින් අර වැලි ටික අනන්න වෙනවනේ බං. මේකේ දිනන හෙට ඕන බඩු ඔක ලියලා මුගේ මේ ටිකක් කරලා දෙන්න සේව්. හරි. ඔබ ටෙලිෆෝන් නම්බර තියෙනවනේ ඔක්කොම හાર્ඩ්වෙයාර් වල. ඔබ ඕඩර් කරලා ගෙන්නපන්. හොඳේ මං හිතුව උදේ නෑනේ. මේ කලුවෝ. තවල දියන්කෝ. වැලි ටික කීයද වැලි කීයක් දාන්න ඕනේ? අවශ්‍ය නෑ. කොහමද? මං ආව විතරයි? නෑ. වැඩ කොහමද? අවුලන්නේ මන් දාන්න. ඒ කොහමද කලුවෝ? නෑ මේ දවසේම පඩිය උගේ කපනවා. රතු අයියේ වැඩේ කරලා තියෙන දෙයියන්ගෙනුත් ඉල්ලලා මේ ඔයාට හිරියන්නේ ඉල්ලන්නේ. හරි මේ උඹලා ඔක්කොම එක්ක වෙලා දෙයියන්ගේ මාව කොට දානවා. කොහොම ගිහිල්ලා වෙන්නේ මොකක් නෙමෙයි. අපි ඔක්කොටම ඒකට යන්න වන්ටු දෙකර. ඔබ දැනගන්න වන්ටු දෙකර ඈ. ඕන් නැති විදියට තානේ වන්ටු දෙකර ඩේර දෙකර කිව්වා. මෙතන පිටිය බැන්දා. ඉතින් කොහොමද දැන් මෙතන වැඩක් කරන්නේ? දැන් ඉතින් මේකේ උළුවස් කියන්නේ කොතනද? ඈ මෙතන පිටිය බැඳලා. අයියෝ කල්වේ. ඔව්. අයි බම් මෙතන පිටිය බැන්දේ. බලපන්. Oh shit! අයියෝ.
යකෝ මම රත්තුනා. නෑ මම බැලුවේ තොටත් මේක හරියට කරන්න පුළුවන්ද කියලා නැත්තම් මේ දන්නේ තු නෙමෙයි මට පොඩ්ඩක් උතුර දකුණ එහා පැත්තට ගියා අයින්තුන්ට ඇයි ගෙදර අයිතිකාරයා හිමියට සයිලා ආවේ නෑ නේද කපන්න නෑ වැඩේ හොඳයි තාම ඉතින් ඉන්නවා මේක වැඩ හොඳයි මොනවා කොල්ලන්ට වඩා හොඳයි ආයි ලප්මල් පිට එක ආසයි මොකද මේ අපේ තාත්තා කිව්වා ඔයාට යන්න එපා කියලා. දැන් ඉන්න කිව්වා. දැන් මෙනවා කිව්වද? ඔව් දැන් කියන් තාඩියෙන් එයි. දැන් තාත්තා ගෙදර ආව විතරයි. දැන් එයි. විනාඩි 10ක් බලන්න මං තාත්තා ඉක්මනින් ඉන්නේ බමුතේ මොකද වැඩ ගොඩ ගෑයිලා මොකද රතු මහන්තයට ඒ කරවතු වැඩ ගොඩ ගෑයිලානේ 1 2 කර වගේ ඉතින් හොඳ පුතානේ හොඳයි කල්වි වැඩි ගොඩ ගිහිල්ලා නැද්ද දැනට නම් අවුලක් නෑ දැනට අවුලක් නෑ කල්වි අද මේ බ්ලොග් එක කීයක් ආවද 10යි නේ ඒක නෙමෙයි අද සිමෙන්ති කොටලානේ බං කොහොම ගිබෑනේ මාව ගොඩ දාපල්ලා කොහම හරි අපරාධය ඔක්කොම වහමු ලාවට සිමෙන්ති දාපන් සම්මාලම් කියන විදිහට වැඩ කරනවා ජානක දන්නේ නැති පොඩි ජින්නෝ ජානකයට තදින් හිටපන් බං වැලි හෙට මොනවද මහවැලිද මේ මහවැලි ගැන කතා කරන්න එපා මම වැලි ගේන්නම්කෝ ඔබ වැඩේ මේක කරපන්කෝ ඕකනේ කරෙන්න ඕන ඔයා කියනවා ඕනේ මාව ගොඩ දාපල්ලා බං කොහම හරි මාව ගොඩ ගියොත් උඹත් කියා ඉතින් මොකක්ද රතු බාස් මේ වැඩේ තේරුම අයිලාල් මාත්‍යා දැන් මේ කණු දෙක දාලා මා දෙකටත් වැඩි හරි එකක් කමන්නේ නැහැ දැන් කොහරි වැඩනේ අද දවසට මෙච්චරනේ මේ ඉඳලා තියෙන්නේ මම රෙන්ට් එකට ඉන්නේ තේරුම් ගන්න මේ සල්ලි තියනවට නෙවෙයි ගෙවල් හදන්නේ හරි ලාල් මාත්‍යා මොකද්ද මට වුණ සිමෙන්ති කතා සිමෙන්ති ටිකක් අර හොදේකින් මෙයා වැඩිපුර දාන්න කිව්වා ඒක නිසා මට වැඩේ හරියට කරලා දෙන්න ඕන රතු බාස් මං ගෙවනවනේ දන්නවනේ ඒක තමයි මම එක් කියලා තමයි මටත් බැන්නේ වැඩි හොඳටම වෙන්න ඕන කියලා තමයි කියන්නේ මුන්ට කොයි වෙලාවෙත් හොඳට ලාල් මාත්‍යා වැඩේ කරන්න කියලා මේක වැඩි ඉවර කරන්න කොච්චර දහයක් ඕන හරි ලාල් මාත්‍යා හෙට මෙතන 6 දෙනෙක් දාලා වැඩ හරිද වැඩේ ගහමු හෙට ස්ලැබ් එකේ උඩට යනකම් වැඩේ යනවා හරිද හෙට අපි නයිට් එකක් ගහමු කල්ලු නයිට් එකක් ගාලා හෙට ස්ලැබ් එක දානවා එහෙනම් මං ගානේ බෝතල් දෙකක් දෙනවා හෙට මට ඔක් කරලා ඉවරක් කරන්න අප්පට තේ එහෙනම් ජනකයාවට බෑ ජනකයාව 6ට අරිමු ඔබ තමයි ඌව හුරතල් කරන්නේ හරි ලාල් මාත්‍යා මට දවස් 3ක් දෙන්න ස්ලැබ් එක දාලා ඉවර කරනවා හරි මට පුළුවන් තරම් ඉක්මනින් වැඩ ඉවර කරලා දෙන්න ඕන රතු බස් විශ්වාසෙට දුන්නේ අනිත් හැමෝම මට කිව්වා වාගේ වැඩ මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි මම විශ්වාස කරන්නේ කවුද ඔයා මගේ විශ්වාසෙන්ම වැඩේ දුන්නේ. හැබැයි තාම වැඩේ කොට උඩ මට ඉක්මනට වැඩේ කරලා දෙන්න ඕන. ඔය කවුරුවත් ඔයා දන්නේ නෑ 1 2 කර මහත්තයා ලාල් මහත්තයා මේවා 1 2 කර වැඩ අපේ. ඔය කිරිකිරිස් වැඩනේ 1 2 කර වැඩකට යනක මං ආවේ. එහෙනම් මට ඉක්මනට වැඩේ කරලා. හරි මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි ලාල් මහත්තයා. හරි හෙට එනම් මේ ලාල් මහත්තයා අද කීයක්වත් කීයක් දැන් ඊයේ මගෙන් 50000 කිල්ල ගත්ත නේද සිමෙන්ති ගේන්න අරවන මේවට කියලා. නෑ හෙට වැලි ටිකයි චිප් ගල් ටිකෝ ගේනවා. මොකද දැන් හෙට කොන්ක්‍රීට් එක යනවනේ සිමෙන්ති ටිකයි ගන්න වෙනවා. හරි මං ගෝලෙක් අතේ ගෙදරට එවන්නම්කෝ. හරි මං ඉන්නවා දැන් අතන මේ අපේ මාටි මාමලා ගෙදර හරිනේ හරි අම්මබලා මාතේ හරි ජයවා මගුල දැන් මේක වහලා ගහන්න බාරගත්තද ඔයාලට පුළුවන්ද කොහොම කරන්න ඕන යකෝ කොන්ත්‍රාත් ගන්නවා නම් සියලුම දේවල් කරන්න එපා බං මට බෑ වහලා ගහන්න වැඩ ඔයා ජෙන්නටයි සෝම්පාලටයි කියලා වැඩේ කරගන්න හරි මං කියන්නේ ඔබ මේ ටික වැඩ ටික බලපන් ඒකනේ මං කියන්නේ බලන්න දැන් ගේ ඔයා කිව්වා වගේ වැඩ කියලා ගේ හොඳයි හරි එහෙනම් මේක මාසෙකට හරි දෙන්න කියලා හරි මාසෙන් හරි දෙකෙන් හරි තුනෙන් හරි මල්නේ බං ඒක දෙන්නේ මට අපිට වාසි ඉන්න මොකද මරාගන්නේ නෑ බං මේක මේ දෙන්නත් එපා ඉක්මනින් බං ජානක උඹලා කිසිම සපෝට් එකක් නෑ නේ ඉතින් ඒක තමයි මේ තියෙන්නේ සපෝට් නේ දැන් ඔයාගේ තියෙන මැෂින් එකක් වැඩක් නෑනේ ඒකත් අයින් කරානේ ඈ කලු කතා කරපන්
මෙන්න ගෙනාව බාන්ඩි. මේ වගේ එකක් බම් මං ගාවත් තිබුණා නේද? හැම බ්‍රෑන්ඩ් එකම ඉතින් ඔය වගේ තමයිනේ. දැන් මේ කොහෙන්ද ඔබ? අර එන්න මගේ ලිපිකපතක් විතර ඔයාලා හම්බෙච්ච තැන් වැඩක් නැහැ නේ. නෑ යදකට වැඩි නම් 2000 දෙන්න. අපිට මේ ගෝනා වෙනවා නේද මම බහලා ගන්නකොට මේ නැත්තම් ඕක ඉතින් අපිට ඕන වෙනවනේ. 2000 දෙන්න. මට මතක නැතු ගියා හැට ජිනදාසගේ සයිට් එකේ කම්බි ටික කපා ගන්න එපා ඉතරින්ම. අන්න 2000. ඈ 2000. 2000 වැඩි නේද කල්ලු? ආහා මේ මෙව්ව හොර බඩුනේ මෙහෙ. ඈ ඕ අපෝයට පාලම් කෝ දෙන්න. හරි යානක දියන් හරි එදා මොනවද ඉතින් බල ජොයින් තුනයිනේ හරි ගින් වරේකෝ මං හරි සල්ලි මං කලුවට දෙන්න හරි මං කලුවට සල්ලි දෙන්න කලුම් බරගෙන. හරි හැබැයි හොර වැඩ නෙමෙයිනේ බඩු නෑ මන් දෙන්නේ නෑ මම හොර හැබැයි මං කියන්නේ මේකයි මොන වැඩ කළත් කමක් නැහැ හෙට 6 වෙනකොට ජිනදාස් මුදල්ලා ගෙදර හිටපන් ඒ සයිට් එක හරියට කෙරෙන්න ඕන ඈ හරිනේ මේ කලුවා ඉඳන් මං ඔබට මේ chance එක දෙන්නේ හරි රතු හොඳේ කාබා. උගේ ග්ලයින්ඩරේ ඌබ ගත්තනේ බා. Oh shit! Oh shit! ඌ දෙයියෙක් මොන වුණත් පිටින් කියලා ඇවිල්ලා අපිට හම්බෙච්ච නියම රත්තරන් මිනිස්සුය. එහෙම කරන්න එපා දෙකනම නෝන්ඩි නෙවෙයි. සීත් එකේ. කරනවා සීත් එකේ අලුව මාව තියා තියෙන තැන දැකපන් මම උඹට ගැරන්ටියක් දීලා දෙන්නේ කරන දෙයක් හිමියට උඹ ටිකක් වගනුම වැඩි හරිද ඕක මොන වුණත් අපේ ගමන් වගේ රිමෙලා වැඩ දෙනවනේ ඕකට වැඩ බැරි වුණත් අපි ඕක ඇදයි යා ඒකද ඒව කරන්න කොහොමද ආතල් එකේ ආතල් එකක් කරා ගන්න නැතුව තමයි ඉන්නේ ඕනේ බනතු ඉතින් ඌට වැඩක් කරන්න බෑනේ බං ඌ ප්ලෑන් එකක් කියව ගන්නවත් දන්නේ කිද්ද බං හැබැයි ඉතින් මේ මම ඔබට කියන්නේ ඉතියේ බඩ ගෙදර ඌ යනවා වැඩි ඈ පොඩ්ඩක් ඒක අඩු කරපන් ඇවුණා එහෙම දෙයක් නෑ බං ඕක මාව වැඩ ගන්න තියන් ඉන්නේ ගැහණි විශ්වාසයි බං බොයි තන්න බෑරිය අපිත් මීටරනේ හෙලෝ පොලි හම්බුන්නේ නැහැ තාම අද හවස අද හවස අනිවාර්යෙන් ඕනේ ඔව් රෝලනේ ගහන්නේ මේ මම ගහන්න ඕන මට දවස් අනිවාර්යෙන් මට ඕනා හලෝ ග්‍රේසා හලෝ කොහමද අයියා ඔය ඉන්නවනේ මේ වැඩ ටික යනවනේ ගන්න ටික කරකොන මම කොහමද හරි මේ අපි ඉතින් full support නේ උඹට ග්‍රේසා මම දන්නවා ඒක අපි අලුතෙන් සයිට් එක පටන් ගන්නවා ඉතින් මට කොහම හරි ලක්ෂයක් අද හවස කරකව ගන්න ඕන ලස්සයක් ඔව් අද හවස ඔව් මෙහෙම කරමු මට සල්ලියක් හම්බෙන්න දෙනවා හවස ඒකම නෙමෙයි මට කොහම හරි වැඩේ කරකවන්න ඕන හරි මෙහෙම කරමු මම අද හවස් ලස්සයක් කරගෙන හා මම ඒක වාට දෙන්නම් හරි ඔය අපි උඩ වැඩ දෙන එකානේ ඔව් හරි මම විශ්වාස කරපන් ඔයාලට විශ්වාසයි හරි තව වැඩක් තියෙනවා ඔව් වැඩ ඔක්කොම මේ මට වැඩ ගොඩක් තියෙනවා මම කරගන්නත් වාගේ හරි ඒවා ඔක්කොම අපි එකට කරමු මේ සයිට් එකෙන් සල්ලි හම්බුනාම ඔයා දන්නවනේ බේරන්න මාත් රෝල ගලකන්නේ කියලා හරි කියලා එහෙනම් මේ හවස මම අර දැන් යනවා එහා සයිට් එකට ගිහිල්ලා එන ගමන් මෙහෙට එනවා හා ඔයා මම ලාත් කියලා ආව මේ මට මාව කරකපන් ඈ මොකද හෙට අලුත් සයිට් එක හරිනේ හරි එහෙනම් ජයවා 4 විතර අයිබන් කිව්වා හරි බඩු කැල්ල ඉන්නවා හරි යාට එහෙම කියමු මෙච්චරයි මම ගියපන් ඔපාට දෙමු අපි රුපියක් රුපියක් දීලා වැඩේ කරගමු නැත්නම් උඹේ මං අරන් තියෙන දේවල් ටික තාට්ටු වෙන එක තැනට ගියොත් ඕක එනකම් පොඩ්ඩක් ඉඳලා මම
වැඩි කර. රතු අයියේ. මොකද මේ? උඹලා මොකද බම් මේ? මේ ආ මගේ ෆුඩ් සයිකලයක් ගන්න. ඈ? පරණ ෆුඩ් සයිකලයක් තියෙනවා ගේසගාව. ආ. අඩුවට දෙන්නම් කිව්වා. ආ. ඔයා කිව්වොත් සෑහෙන අඩු කරගත්තා. එහෙනම් ඔයාගේ හිතවතානේ. හරි හරි කියන්නකෝ. හරි ඔයා කරලා දෙන්න කියන්නකෝ. උඹලා මේ පිස්සු කෙලින්න එපා. හරි වෙලාවට ඒව කරපල්ලා ඈ. නෑ සල්ලි. හරි මං ඕක එක දෙන්න. ඔයාගේ වැඩ දෙන්න ඔයා කියන්නකෝ. හරි මං ගේසත් කියන්න. හරි හරි දෙන්න කියන්නකෝ. කේසා මුංගාරේ හරි, කරපන්. හරි හරි රතු අයියාගේ වැඩේ. හරි හරි එන හරි රතු අයියා යන්න. හරි රතෝයි වැඩ කළ දෙන්න හරි. කළුවා මොකද මේ පැත්තේ? ආවනේ ජානකර දන්නේ නැද්ද පොඩි අතෝ මේ දැන් කිව්වේ රතු අයියා දැන් කිව්වේ හරි 15ක්. 15. රතු අයියා දැන් කිව්වේ මෙයා බලාගෙන ඉන්නවා. කළුවා රතු අයියා 1. උඹ 2. අගේ මන් දෙක. ඈ සපු මල් 3. හ්ම්. මෙයා 4 වෙනවා එහෙනම් ඈ. හරි රතු අයියා හතර හතර කෙනෙක් දාලා ඔයා පිළිවෙල දාන්න 1 2 3 4 අවුලක් නෑ. රතු ඔයා ගෙවයි. රතු අයියා ගෙවන හින්දා මන් දෙනවා. හරි. අපේ ලොක්කානේ ඉතින්. හරි මන් දෙන්න. එල කළුව මං අරන් එන්න. මේ යනවාද? නෑ. හරි කළුවා හරි. ඌ නම් යවපේක හොඳයි. නැත්නම් රතු අයියා ඌ වෙනක යන්නේ නැහැ. ගෙදරමනේ ඉතින්. ඌ ගෙදරමනේ. ඌට කිව්වයි අහන්නේ. පිළිගන්නේ. පිළිගන්නේ මන් දෙන්න. මේ කොහම අරන් එමුකෝ. අරන් එමු. අයියා. මේ රතු අයියාගෙන් ඉල්ල ගන්න ඕය ඈ. හරිද? රතෝ කොහොම පොලිසල්ලි මාස 3ක් වුණා දැන් පොලිසල්ලි ඕනා නැත්තම් කන පැලෙන්න ගහන්නේ උඹේ ඈ හරිද ආයෙ මට කියන්න තියන්න එපා තැන් වල ණයට අරගෙන මට ආරංචි ඒවට කලින් මයින් එක දීලා ඉඳපන් හරිද හරි ගේසා මං ඕක ඔබට දෙන්නම් මං ඔබට නොදී ඉඳලා නෑනේ බං දැන් ඉතින් මෙහෙත් හිටපු කාලේ ඇති වගේනේ මෙහෙ මාරු වෙන්නත් කාලේ ඇවිල්ලා ඒක හොඳයි හෙලෝ මයින්දයා බලපංක මේ රතු අයියේ ගමෙන් ගිහිල්ලා කියන්නේ බං වෙලාවෙන් වෙලාවට ඌ මගෙන් වෙලාවෙන් වෙලාව ලස්ස ගත්තා දෙක ගත්තා තුන ගත්තා ගෝලියෝ රතු 1 රතු 2 රතු 3 පොත් පිරීලා අන්තිම ලස්ස 15ම කියලා වුණානේ බං මම මේ ඔළුවකින් අරන් ඉන්නේ බං මගේ 15ක් නේ බං ලොකු මාමේ ඉන්න වාඩි ඉන්නේ මොකද මේ කල්පනේ මේ රතු බාස යන ආරංචියක් අරගන්න ආවේ මං රතු පාසා මෙහෙත් වැඩ කරානේ මේ ඊයේ පෙරේදා අන්න ගිහින් ගමනුත් එක්ක ගිහිල්ලා ඈ මට ලස්ස 15ක් මහින්දර 5 මට කොල්ලෝ මගේ ලක්ෂ 15 ඒවට මොකද උනේ සීට්ටුව මේක ගත්තනේ තුන්වෙනි සීට්ටුව ඉල්ලලා ගත්තනේ ගානද හරි ඔක්කොටම දීලා තමයි මූ ගිහින් තියෙන්නේ මූව කණ්ඩේ කොටියා මේ අර වැඩ කරන එකෙක් ගැන තාරංචියක් ගහවා ගන්න බැරි වේද වැඩ කරන ගෝලයා ඉන්නවා මේ කළුවා මම ඒකෙන් අහලා බලන්නම් ඕක ඉන්න තැන් යන තැන් ඌ දන්නවනේ අපිට හොයාගන්න බැරි වෙන එකක් නෑ හොයාගන්න කොහොම හරි හොයාගන්න ඕන මට ඔව් මට විශ්වාසයි ඕක කොහේ යන්නද මේ පැල්ලා යන්න පුළුවන් ඒ බේරෙන්න හම්බෙන්නේ නෑ අහුනොන්න කනපල්ලා මාමේ කනපල්ලා හරියන්නේ නෑ මේ කොහොම හරි අපි සල්ලි ටික ගන්න බෑ අපි ඕකට ගහන එක පාඩුයි ගැහුවම ඕක ඒ සල්ලිත් ඔක්කොම පැත්තකට දාලා ඉස්පිරිතාලේ නතර වුණොත් එහෙම නෑ නෑ කොහොම හරි ගන්න ඕන සල්ලි ගන්න ඕන මට ගන්න ඕන සල්ලි නෝනා මට මේ අර දිවයට තියෙන පෙත්ත දෙන්නකෝ අම්මෝ කොහමද කට්ටිය හොඳට වැඩ කරනවද හරි ඉන ඉතින් අරවම ආන්න එපා හරි උඹලා සුවසේ වැඩ ටික කරගෙන ඵලයල්ලකෝ ඔව්
ජානකයා කොහමද? නෑ බං අනාථ වෙන්න දෙයක් නෑ. ඉතින් උඹලා ඉන්න කොටත් කලේ මාව අනාථ කරපු එකනේ. නෑ උඹලා දැන් උන්ට සුවසේ වැඩි කරගෙන ඵලයල්ලා. හරිද? මං සුවසේ ඉන්නවා. හරි හොයනකොට කියපල්ලා ඌ ආගියත් නෑ කියලා. උඹලා හිත හදාගනින්න. උඹලා සුවසේ වැඩි කරගෙන ඵලයල්ලා කළුවා. නෑ මං ආයේ නෑ. හරි ඔය වැඩි කරගෙන ඵලයන්. හරි ඔව් ඉන්න තැනක් නෑ. මේකයි මං කරන්න පුළුවන් ඔක්කොම කරුවා. උඹලා වෙනුවෙන් කෙරුවා. උඹලා මාව අනාථ කරානේ. මමත් උඹලාව අනාථ කළා. දැන් ඉතින් උඹලාට පුළුවන් විදිය කරගනින්නලා. හරි ආයේ මං එන්නේ නෑ. මේ කළුවෝ මොනවා වුණත් උඹේ ගෑණි හොඳ ගෑණි. ඒකේ හොඳට බලාගනි. හරිද? ඔව් ඒකේ තමයි හොඳ ගෑණි. ඒකේ බලාගනි. එහෙනම් බායි ආ. උඹලාට නම් දෙයියන්ගේ පීටයි. 1 2 ඩේර ඩේකර. අයිවාන්.